පිළිගන්නවා අපේ ටෙච් channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාලා ටෙච් වීඩියෝ කරන කෙනෙක් නම් ඔයාලගේ වීඩියෝ එකේ තියෙන දේවල් arrow එකකින් highlight කරලා පෙන්වන හැටි. ඒකට අපිට ඕන වෙනවා CapCut app එක. දැම්ම අපි යන් CapCut app එකට. ඊළඟට ඔයාලා මෙතන new video කියන තැන ටච් කරන්න. දැන් මම මෙතනින් වීඩියෝ එකක් තෝරගන්නවා මම කලින් කරපු. දැන් යාළුවනේ මම මේක ඇඩ් කරගන්නවා. ඊළඟට යාළුවනේ මෙතන පොඩ්ඩක් මෙහාට ගියාම මෙතන ස්ටිකර් කියලා තියෙනවා. ඊළඟට යාළුවනේ මම මෙතන මේ ඊතලේ සිලෙක්ට් කරගෙන මෙතනින් මේ ඊතලේ සිලෙක්ට් කරගන්නවා. හරියන දැන් යාළුවනේ මම ස්ටිකර් එක ගානට අදාළ තැනට මේව කරගන්න ඕන. ඒ පුංචි ටෙච් හරි දැන් යාළුවනේ දැන් ඔන්න මම ස්ටිකර් එක ගානට WhatsApp app එක ගාවට ගෙනාවා. අපේ පුංචි ටෙච් channel එකට. මේක ඔයාලට මෙහෙම ගොඩක් වෙලා තියන් ඉන්න ඕන නම් මෙහෙම මේක ඇදලා මේව කරන්න හැකි. දැන් යාළුවනේ මට මේක ගැන තව දෙයක් කියන්න තියෙනවා. මෙතන ආයෙ ඔයාලා ස්ටිකර් කියන තැන ටච් කරලා මෙතන රවුමක් තියෙනවා. එතකොට ඕනම app එකක් මෙතන රවුම් කරලා පෙන්වන්න හැකි. දැන් කන්ට්‍රෝල් කරගන්න. මෙන්න මේ විදිහට යාළුවනේ මම මේක ගානට අදාළ තැනට අරන් යනවා. ඊළඟට ඔයාලා මේ රවුම උඩ ටච් කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට ඕනම app එකක් රවුම් කරන්න පෙන්වන්න හැකි. ඔයාලට ඊළඟට මේ gallery එකට save කරගන්න ඕන නම් export දෙන්න පුළුවන්. එතකොට gallery එකට save වෙනවා. දැන් යාළුවනේ මම මේක export කරගන්නේ. අදට එහෙනම් මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් ටෙච් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.